hello ලස්සන ළමයි. මම අද අරන් ආවේ ෂෝට් වීඩියෝ එකක්. කොහොමද මගේ hair එක set කරගන්නේ කියලා. මට තියෙන්නේ curl උත් නැති, straight උත් නැති normal hair එකක්. හැබැයි මම rebond කරලා තිබුණේ කලින්. දැන් නම් ඒක එහෙම නැහැ. ඉතින් මම ආස වුණා ලාවට curl කරන් යන්න. මෙන්න මේ විදිහට තමයි මම මගේ hair එක set කරගන්නේ. ඔන්න බලන්නකෝ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ලියෝන් කන්ඩිෂනර් එකක් ඇප්ලයි කරලා ස්ක්‍රන්ච් එකක ඔත්තලා තමයි මම මගේ hair එක set කරගන්නේ. අන්තිමට වතුර ෂොට් එකක් ගන්නවා. ඉතින් මේ පහවදා උදේ කැම්පස් එක ලෑස්ති වෙනවා. මම මගේ hair එක ලියා ගන්නවා. මේක හරි පරිස්සමට කරන්න ඕනේ නැත්නම් මොන hair එකම අවුල් වෙන්න පුළුවන්. ඔන්න බලන්නකෝ මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. හොඳයි මට hair spray නැහැ. මම ලියෝන් කන්ඩිෂනර් එක ඇප්ලයි කරලා ඔය විදිහට ක්‍රන්ච් කරගන්නවා උඩට. ඒකට ඒක හරියම ලස්සනට සෙට් වෙනවා. පොඩ්ඩක් හොඳට කන්ඩිෂනර් ඇප්ලයි කරලා ඒක ක්‍රන්ච් කරගත්තම ගිහින් එනකම් මේ විදිහටම ලස්සනට තියෙනවා. එහෙම නැත්නම් අපි කර්ල් කරන නිසා ඒක පොඩ්ඩක් ගිහින් එනකොට කර්ල් එක නැති වෙලා තියෙන්න පුළුවන්. මේක මීට වඩා ගොඩක් ලස්සනට එනවා ළමයි ස්ක්‍රන්ච් එකක හීනියට ඔතා ගත්තොත්. අද මං ගාව තිබුණ ස්ක්‍රන්ච් එක මොදි වුණා. ටිකක් ලොකු ස්ක්‍රන්ච් එකක් ගත්තත් ඔයාලට මීට වඩා ලස්සනට කර්ල් සෙට් කරගන්න පුළුවන් වෙයි. අන්න බලන්නකෝ මගේ hair එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. බලලා කියන්න උට කර්ල් hair එක ලස්සනයිද? මගේ කලින් තියෙන hair එක ලස්සනයිද? දැන් මම මේ විදිහට මිඩල් පාර්ට් එක යොදා ගන්නවා. ඉතින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන වීඩියෝ එක බලන්නකෝ. ඉතින් මේ තියෙන්නේ මම කැම්පස් එකට ගිහින් exam එක එකක් සහ බොඩි ප්ලේස් එකට ආවට පස්සේ මගේ hair එක තියෙන විදිහ. ඉතින් ඔයාලට පේනවානේ තාමත් කර්ල් එකේ විදිහටම තියෙනවා. එහෙනම් ලස්සන ගෑනු ළමයි ඔයාලත් මේ ට්‍රික් එක try කරලා බලන්න. අදට ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ. හරිද? bye bye.